පියුමි හංසමාලි. හරි? රටේ පිළිගත්ත වෙසඟනක් ගණිකාවක්. පිළිගත්තර මොකද්ද කියන වචනයක් තියෙනව නේද? අන්න ඒකක්. හරි? කේල් බද්දර පත්මෙත් එක්ක සම්බන්ධතාව පවත්වලාලු. දැන් යනවා නිවුස් වල. හරි. එක පාරටම මුන් සල්ලිකාරී වුණේ කොහොමද? ක්‍රීම් ටිකක් විකුණලා මේ තරම් සල්ලි හොයන්න පුළුවන්ද? වෙලාවකදී ප්‍රියාන් මැණික් කෙනෙක් ලක්ෂ 5ක් ගත්ත ගෑණියෙක් නෙවෙයි. මේ නලංගනන් මේ ගණිකාවන්. හරි? මිනිස්සු කෙලවරක් නෑ මුන්ට. උන්ගේ දරුවන්ට තාත්තෙක් නෑ. හරි? ඒතර ඒක උන්ගේ පුද්ගලිකත්වයේ කියමු අපිට ඒක වැඩක් නෑ. හැබැයි මේ ගෑණිත් මේ කුඩු වලට සම්බන්ධයි නා. හරි? අර සරත් වීරසේකර කියන එක මම දැක්කා. ඌත් මේකේ මිනිහෙක්නේ. හරිද? හරක් වීරසේකර මොනවද? බඩු ටික පැක් කරා කියලා කිව්වේ මොනවද? මල්ල අරන් ගියේ. හරි? හරක් වීරසේකර. ඉතින් මේ මෙවැනි ගෑනු අර චන්දිමාල් ජයසිංහ කියලා තව එකෙක් ඉන්නවා. මම දැක්ක සමහරු Facebook එකේ දාලා තියෙනවා චන්දිමාල් ජයසිංහ කියලා හොයන්න. ඔව්. සියලුම අපරාධකාරයන් පිළිබඳව පරීක්ෂණ පවත්වන්න ඕනේ. හරි? CID එකට අපි කියන සියලුම දේවල් සානි අබේසේකර මහත්තයෝ අපි ඔබතුමාලා එක්ක ඉන්නවා. රවි සෙනවිරත්න මහත්තයා අපි ඔබතුමාලාත් එක්ක ඉන්නවා. හරි? සමහර කාලකන්ණි හරි? මාව නිකන් මගේ මේ මාව පිස්සෙක් කරන්න හැදුවා. ඒ ඇයි? මුන්ට මාව බලපෑමක් මේ රටම හෙල්ලුවා. එහෙම පුළුවන් ද පිස්සෙකුට කරන්න? හරි? මේ රටම අනිත් පැත්ත ගහන්න රටේ ජනමනස හදන්න පුළුවන් ද පිස්සෙකුට? මුළු රටක් ඉන්නවා. හරි? දැන් YouTube නාලිකාව 276000 පැන්නා. තවුණු බෝදාසින් ලක්ෂ 3 වෙයි. හරි? අපි ආරාධනා කරනවා ලෝකේ පුරා ඉන්න හැමෝම එකතු වෙන්න. subscribe කරන්න. share කරන්න. හරි? bell icon එක on කරන්න. හරි? අපිත් එක්ක එකතු වෙන්න. මේ රට වෙනුවෙන් කරන්නේ අපි. අය මේ හම්බ කරගන්න රාජාංගනේ හාමුදුරුවෝ රාජාංගනේ ඉපදිලා හම්බ කරගන්න මේ සිවුර දාගත්තේ නැහැ. හරි? මගේ හදපු වඩපු දෙමව්පියන්ට මට බුදුබව ලැබෙන්න ඒ දෙන්න වෙනුවෙන් තමයි මම මේ ජාතික මෙහෙවර කරන්නේ. කොයි වෙලාවෙ හරි මට ගහලා දානකම් මම මේක කරනවා. මොකද මරණය කියන එක පොඩ්ඩක්වත් දුකක් නෑ මට. හරිද? උලත් එකයි පිලත් එකයි. ඒ නිසා මේ පියුමි හංසමාලි කේල් බද්දර පත්මෙක් එක්ක පැවතුණු සම්බන්ධය විතරක් නෙමෙයි ලංකාවේ නිලියෝ හැම නිලියක් පිළිබඳව හොයන්න ඕන. බොහෝ පන්සල් වල ඉන්න සමහර හාමුදුරුවෝ ගැන හොයන්න ඕන. හාමුදුරුවෝගේ බැංකු පොත් ගැන හොයන්න ඕන. මේ හාමුදුරුවෝ උමන්දාවේ සමන්ත්‍ර බද්දරය ඌ ඇතුළට දාන්න ඕන. උගේ බැංකු පොත හොයන්න ඕන. හරිද? පියුමි හංසමාලි විතරක් නෙමෙයි පරීක්ෂණ කරන මේ රාජාංගනේ හාමුදුරුවෝගේ බැංකු පොත ඕනම වෙලාවෙ චෙක් කරන්න පුළුවන්. චෙක් කරලානේ තියෙන්නේ. හරිද? ඒ වගේම තමයි කොන්ද පණ තියෙනවා නම් උමන්දාවේ සමන්ත බද්දරයවත් ඇතුළට දාන්න ඕන. උගේ බැංකු පොත අනිවාර්යෙන් චෙක් කරන්න ඕන. එතකොට හොයාගන්න පුළුවන් වෙයි. හරිද? දැන් කියනවානේ මාලිමාවේ මම දැක්කා කියනවා පාර්ලිමේන්තුව තුල ග්‍රීන් හට් එකට රාජපක්ෂලා සල්ලි දුන්නා. විදුලි බිල රාජපක්ෂලා ගෙවුවා. අනිවාර්යයෙන්ම සමන්ත බද්දවත් දාන්න ඕන. හංසමාලිලා වගේ තව ඉන්නවා වයිසියාව. ඕවට කොටු වෙච්ච මුන්ගේ සල්ලි මේ තක්කඩි දේශපාලුවන්ගේ සල්ලි මුං ගාව තියෙන්නේ. අර මිස්ටර් කොත්තුද මොකಾದ කියන කාලක උගේ සල්ලි ගැන හොයන්න කිව්වා. ඒ වගේ රට පුරා ඊළඟට අර දැන් මේ දවස්වල මේ ප්‍රචාරණය කරන රසේන් සේනාරත්න. අන්න ඌ කොහමද මේ උගේ කඩ දැම්මේ. හරි? ඌ ගැන හොයන්න ඕන. හරිද? මුන්ක පාට මම දැක්කද රසේන් සේනාරත්නයා බෞද්ධ වෙලා. හරි? කොහමද මේ බෞද්ධ වෙන්නේ මොනවද මේ කරන්නේ මේ වගේ අතුලේ ගේම් මොනවද? මේවා සියල්ල හොයන්න ඕන. මේවා සියල්ල පරීක්ෂා කරන්න ඕනේ. පොඩි එකාට එකක් ලොකු එකාට තව එකක් නෙමෙයි. හැම මනුස්සයටම මේක සාධාරණ වෙන්න ඕනේ. අපි විමසිල්ලෙන් ඉන්නවා. ගරු ජනාධිපතිතුමනි මේ රටේ නන්දරාපු හැම පාදඩිය පිළිබඳව තොරතුරු හොයන්නමු සල්ලි. එක පාරටම සල්ලිකාරී වුණේ කොහොමද? DIGලා SSPලා ASPලා හරි නීතිවේදියෝ ඔය ලෝගෝ දාගත්තේ උන් කොහොමද ওই තරම් කෝටිපතිය වුණේ? හැම එකම පිළිබඳව පරීක්ෂා කරන්න ඕනේ. පන්සලේ ඉඳලා කෝවිලේ ඉඳලා හැමෝම ගැන පරීක්ෂා කරන්න. මුන් ඔක්කොම අපත කාලකන්ණි බහුතරයක් ඉන්නේ. හරිද? බලපුවාම රාජපක්ෂලගේ සල්ලි ඇති පන්සල් වල. හරිද? කුඩුකාරයන්ගේ සල්ලි ඇති පොලිස් කාර්යෝ ගාව. නීතිඥයෝ ගාව. හරි හොයන්නේ නැහැ. පේනවනේ. මොකද වට කරගෙන ගහන්නේ රාජාංගනේ හාමුදුරුවන්ට. මොකද මෙතනින් මේ බෙල්ල කපලා දැම්මත් වැතු මහු නාමෙන් කියන්නේ එකෙකුටවත් මේක හිස නමන්නේ ඇත්ත කතා කරන එක නතර කරන්නේ නැහැ. ඒ නිසා පියුමි හංසමාලි කියන ගෑණි හරි මම තියෙන උපරිම භාෂාවෙන් කියන්නේ නැත්තම් ඔහොම නෙවෙයි කියන්නේ. අධිකරණයට හිස නමන්න එපා අපි කවුරු වුණත්. නැත්තම් අධිකරණයට අපහාස කරා කියලා නිකන් හිරපත් කන්න වෙනවනේ. නිකන් හිරේ යන්න ඕනේ නෑනේ. හරි? ඒක නිසා අපි ගරු කරන්න ඕනේ නැත්තම් මේ භාෂාවෙ නෙමෙයි කියන්නේ. මේ කියන්න තියෙන නිකන් හිරේ යන්න ඕනේ නෑනේ. හරි? හිරේ ගියොත් මුන්ට පාසි. ගොඩක් එවුන් try කරන්නේ ඒකට. සෝබිතලා, නායකලා, මහා නායකලා උන්ට ඕනේ හැම එකටම මගේ කට වහන්න. මොකද උන් දේශපාලකයන්ගෙන් කාපු අර උසවේ මේ උසවේ සජිත් ප්‍රේමදාසලාගෙන් සල්ලි අරගෙන තමයි අර උපසම්පදා උසවේ මේ උපසම්පදා උසවේ අර පන්සල හදන්නේ මේ පන්සල හදන්නේ දේශපාලකයන්ගෙන් ජීවත් වෙලා. හරිද? ඒ නිසා දේශපාලකයෝ කියනකොට සද්ධාරතනියව නිකායෙන් යවපන්. සද්ධාරතනියව ඇතුළට දාපන්. කියනකොට උන් ඒක කරන්න ඕනේ. හරි? උන්ගේ නිකාය උන් හදාගත්තේ ඒවා. හරි මම දරාගෙන ඉන්නේ බුදුන්ගේ චීවරය. සම්ම යකාටවත් ණයත් නැහැ බයත් නැහැ. මේ පියුමි හංසමාලි උඹ මේ රට වනසන්න මේ දරු પરම්පරාව වනසන්න උදව් කරලා ගහලා තියෙනවනේ ගේම් එක. උඹත් ඒ ඇතුළේම අනික් කෙවුන් වගේම දුක් විඳලා මැරෙන්න ඕනේ ආයේ කතන්දර දෙකක් නැත.